සාර්ථක ට්‍රේඩර්ස්ලා අසාර්ථක වෙන 90ක විතර ප්‍රතිශතයකින් වෙන් කරන එකම දේ මොකක්ද දන්නවද? ඒක මොකක් හරි රහස් ස්ට්‍රැටජි එකක් නම් නෙවෙයි. ඒ තමයි අපි අද කතා කරන දේ. අවදානම් කළමනාකරණය. මේක තමයි ආධුනිකයෙක්ව වෘත්තියකෙක් බවට පත් කරන මේ මාකට් එකේ නොනැසී පැවැත්මට තියෙන වැදගත්ම පාඩම. අපි කලින් කතා කරපු ස්ට්‍රැටජිස් එනවා යනවා ඒව වෙනස් වෙන්න පුළුවන්. ඒත් අද අපි කතා කරන මූලධර්ම අන්න ඒක තමයි ඕනෑම සාර්ථක වෙළඳ දිවියක සදාකාලික පදනම වෙන්නේ. හිතන්නකෝ මේ පදනම නැතුව ලෝකේ තියෙන හොඳම ස්ට්‍රැටජි එක තිබ්බත් වැඩක් නැහැ. අන්තිමේදී ඒක කඩාගෙන වැටෙනවා. මේ මානසිකත්ව දෙකේ වෙනස බලන්න එක පැත්තකින් සූදුකාරයා ඉන්නවා දාදු කැටයක් දාලා එකපාර ලොකු දිනුමක් පස්සේ දුවනවා. ඒත් අනිත් පැත්තෙන් ඉන්න වෘත්තිකයා හරියට චෙස් ගහනවා වගේ. පියවර කීපයක් ඉස්සරහට හිතනවා. හැම වෙලේම තමන්ගේ රජාව, ඒ කියන්නේ තමන්ගේ ප්‍රාග්ධනය ආරක්ෂා කරගන්න එකට තමයි මුල් තැන දෙන්නේ. මේ මූල ධර්මය තමයි අවුරුදු ගාණක් මේ මාකට් එකේ රැඳෙන ට්‍රේඩර්ස්ලාව වැරදි ට්‍රේඩ්ස් කීපයකින් account එකම නැති කරගන්න අයගෙන් වෙන් කරන බෙදුම් රේඛාව. ඇත්තටම මේක තමයි දිගුකාලීන පැවැත්ම සහ ඉක්මන් විනාශය අතර තියෙන වෙනස. හරි. එකෙන් ඉදිරි මිනිත්තු කිහිපෙදී අපි බලමු මේ අවදානන් කළමනාකරන පලිහ කෑල්ලෙන් කෑල්ල ගොඩනගන්නේ කොහොමද කියලා. අපි ආරක්ෂාවේ මූලිකම දේවල් වලින් පටන් අරන් ස්වයංක්‍රීය මෙවලම් එකතු කරලා අන්තිමටම වෘත්තිකයන් මේ ගේම් එකේ රැඳී ඉන්න පාවිච්චි කරන ඇත්තම රහස ගැන කතා කරමු. ගොඩක් අය උත්සාහ කරන්නේ ඉලක්කයටම වදින හොඳම කඩුව හොයාගන්න. ඒ කියන්නේ හොඳම ස්ට්‍රැටජි එක. ඒත් වෘත්තිකයන් දන්නව සටනේ ඉන්න බැරි නම් කඩුව කොනලා වැඩක් නෑ කියලා. පලිහ තමයි තමන්ව සටනේ රඳවන්නේ. අන්නේ පලිය තමයි අවදානම් කළමනාකරණය. ඇත්ත කතා කරමු. 100% ට්‍රේඩ්ස් දිනනවා කියන එක හීනයක්. ඒක වෙන්නේ නැහැ. ඇත්ත සාර්ථකත්වයේ තියෙන පරිපූර්ණත්වය නෙවෙයි ලාභදායීත්වයෙන්. දිනනකොට ලොකුවට දිනලා පරදිනකොට පඩියට පරදින එක තමයි වැදගත්. මෙන්න මේ වෙලාවට තමයි රිස්ක් මැනේජ්මන්ට් කියන සුපිරි බලය ඕන වෙන්නේ. ස්ටොප් ලොස් සහ ටේක් ප්‍රොෆිට් කියන්නේ වෙළඳ සැලැස්මේ ස්වයංක්‍රීය නියමුවන්. ඒ කියන්නේ ඕටෝ පයිලට් වගේ. ගුවන්ගත වෙන්න කලින් ඉලක්ක සටහන් කළාම එයාලා ගමන බලා ගන්නවා. හැංගීම් වලට පාලනය අතට අරගෙන තමන්ව පාරෙන් පන්නන්න යාලා ඉඩ දෙන්නේ නැහැ. ස්ටොප් ලොස් එකක් නැතුව ට්‍රේඩ් කරනවා කියන්නේ බ්‍රේක් නැති රේසින් කාර් එකක් පදිනවා වගේ වැඩක්. ටික වෙලාවක් යනකොට හරිම උද්දාමයක් දැනෙයි. ඒත් යන්නේ නම් කෙලින්ම ලොකු අනතුරක් දිහාවට. ස්ටොප් ලොස් කියන්නේ තමන්ගේ ආරක්ෂිත තිරංග පද්ධතිය. ඒකෙන් කවදාවත් පාලනය නැති වෙන්නේ නැති බවට සහතික වෙනවා. ටේක් ප්‍රොෆිට් කියන්නේ කෑදරකමට නැත්නම් තණ්හාවට දෙන ප්‍රතිවිරෝධකය. ලාභදායී ට්‍රේඩ් එකක් තව ටිකක් ලාභ ගන්න බලාගෙන ඉඳලා පාඩුවක් බවට පත් වෙනවා දකින්න හරිම ලේසි. ටේක් ප්‍රොෆිට් එකෙන් ලාභය ලොක් කරලා සාර්ථක ට්‍රේඩ් එකකින් ගෙවීමක් ලැබෙන බවට සහතික කරනවා. මේක මම පැහැදිලිවම කියන්න. වෘත්තීය වෙළඳ ප්‍රජාව තුල ස්ටොප් ලොස් එකක් නැතුව ට්‍රේඩ් කරන එක වැරද්දක් විතරක් නෙවෙයි ඒක මූල්‍යමය වශයෙන් සියදි විනාශා ගැනීමක්. account එකක් නැති කරගන්න තියෙන වේගවත්ම ක්‍රමය ඒකයි. වෙන විකල්පයක් නැහැ. හරි. දැන් අපි යමු ට්‍රේඩ්ස් වලින් භාගයක් පෙරදුනත් ලාභදායී වෙන්න ඉඩ සැලසෙන සංකල්පයට. ඇත්ත වෙන්න බැරි තරම් හොඳයි වගේ අහුණත් මේක මැජික් නෙවෙයි මේක පිරිසිදු ගණිතය. මේ තමයි අවදානම් ප්‍රතිලාභ අනුපාතය. නැත්නම් risk to reward ratio. මෙන්න ප්‍රශ්නයක්. සල්ලි හොයන්න පරදිනවට වඩා දිනන්නම ඕනේද? උත්තරය සමහර විට පුදුමයටපත් කරાવી. ඒ සියල්ල ආරණුපාතයේ බලය මත තමයි රඳාපවතින්නේ. වෘත්තීය ට්‍රේඩ් එකක් පෙනෙන්නේ මෙන්න මෙහෙමයි. සිදුවිය හැකි පාඩුවට වඩා සිදුවිය හැකි ලාභය සැලකිය යුතු ලෙස විශාලයි. මේකෙන් වෙන්නේ අපිට වාසිදායක ගණිතමය වාසියක් නිර්මාණය වෙන එක. ඒ කියන්නේ සල්ලි හොයන්න හැම වෙලේම හරි වෙන්න අවශ්‍ය නැහැ. බලනකෝ ගණන් ටික එකට එක අනුපාතයක් එක්ක 50% එක දිනුම් ප්‍රතිශතයක් තිබුණත් ඉතුරු වෙන්නේ බිඳුවයි. ඒත් එකට දෙක අනුපාතයක් එක්ක එකපාරටම ලාභදායී වෙනවා. මේ තමයි ගේම් එකේ රඳවන්නේ. කාලයත් එක්ක ගිණුම වර්ධනය කරවන්නේ මෙන්න මේ ගණිතමය වාසිය. අපි ස්ටොප් ලොස් ගැන කතා කළා, RR ගැන කතා කළා. ඒතන අපි වෘත්තීය අවදානම් කළමනාකරණය ඇත්තම රහස හෙළිදරව් කරමු. වැදගත් වෙන්නේ ස්ටොප් ලොස් එක තියෙන තැන විතරක් නෙවෙයි, ඊටත් වඩා වැදගත් එක ට්‍රේඩ් එකකට කොච්චර අවදානමක් ගන්නවද කියන එක. මේ තමයි පොසිෂන් සයිසිං. මේ නීතිය වෘත්තිකයන්ට සාකච්ඡා කරන්න බැරි දෙයක්. එක ට්‍රේඩ් එකකට තමන්ගේ ප්‍රාග්ධනයෙන් කුඩා ප්‍රතිශතයක් විතරක් අවදානමට ලක් කිරීමෙන් එකම එක ට්‍රේඩ් එකකටවත් තමන්ගේ account එක විනාශ කරන්න බැරි බවට සහතික වෙනවා. මේකෙන් නොවැළක්විය යුතු පරාජයන් මාලාවකට මුහුණ දීලා තවත් දවසක ට්‍රේඩ් කරන්න ඉඩ ලැබෙනවා.
වෙළඳ ප්‍රාග්ධනය ජීවන රේඛාව වගේ කියලා හිතන්න හැම ට්‍රේඩ් එකකදීම ගන්නේ කුඩා ගණනය කරපු අවදානමක් කවදාවත් මුළු ජීවන රේඛාවම අනතුරේ දාන්නේ නැහැ කුඩා කොටසක් විතරක් අවදානමක ලක් කිරීමෙන් ඉදිරියට යන්න හැම වෙලේම ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් තියෙන බවට සහතික වෙනවා ලොට් සයිස් එක තීරණය කරන එක අනුමාන කිරීමක් නෙවෙයි ඒක නිර්වදයක් ගණනය කිරීමක් පළමුව ඩොලර් වලින් උපරිම අවදානම තීරණය කරනවා ඊළඟට ස්ටොප් ලොස් එකේ දුර පිප්ස් වලින් මනිනවා අන්තිමට ඩොලර් අවදානමින් පිප්ස් අවදානමින් බෙදුවම නියම ලොට් සයිස් එක ලැබෙනවා. හරිම සරලයි. දැන් අපි අපේ අවදාන කළමනාකරන පලිහ ගොඩනගලා ඉවරයි. දැන් බලමු ෆොරෙක්ස් වල තියෙන බලවත්ම ඒ වගේම වැරදියටම තීරම් ගත්ත මෙවලමක් වන ලෙවරේජ් ආරක්ෂිතව පාවිච්චි කරන්න මේ පලිහ අපිට උදා වෙන්නේ කොහොමද කියලා. ලිවරේජ් කියන්නේ ස්පෝර්ට්ස් කායකක උපරිම වේගය වගේ. ඒක බලවත්. නමුත් සාදිතින්ම භයානක නැහැ. භයානකකම එන්නේ ඒක පාවිච්චි කරන විදිහෙන්. පොසිෂන් සයිසින් කියන්නේ ඇක්සලරේටර් එක උඩ තියෙන කකුල වගේ. ඒකෙන් කොච්චර බලයක් පාවිච්චි කරනවද කියලා පාලනය කරනවා. කවදාවත් පාලනය කරගන්න බැරි වේගයකින් යන්නේ නැති බවට සහතික වෙනවා. මේක පැහැදිලිවම කියනවා නම් ට්‍රේඩින් accounts විනාශ කරන්නේ leverage නෙවෙයි. ඒකට හේතුව positioning sizing විනයක් නැතිකම. මෙවලම නෙවෙයි ප්‍රශ්නය ඒක පාලනයක් නැතුව පාවිච්චි කිරීම තමයි විනාශයට මඟ පාදන්නේ. ඉතින් මේ විග්‍රහයෙන් මතක තියාගන්න ඕන එකම දෙයක් තියෙනවා නම් ඒ මේකයි. වෙළඳාමේ සාර්ථකත්වය 80%ක්ම අවදානම් කළමනාකරණය මතත් 20%ක් ස්ට්‍රැටජි එක මතත් රඳා පවතිනවා. ලෝකේ හොඳම ස්ට්‍රැටජි එක තිබුණත් ශක්තිමත් පලිහක් නැතුව ඒකෙන් ප්‍රතිඵල දකින්න තරම් කල් මාකට් එකේ රැඳෙන්නේ නැහැ. ඉතින් දැන් පලිහ තියෙනවා. ඒත් ඒක වන්නන රණශූරයා ගන්න මොකද? අවදානම් කළමනාකරණේ යාන්ත්‍රණය ප්‍රගුණ කළා. ඒත් පලිය පිටුපස්සේ ඉන්න මනස ඒක කළමනාකරණය කරන්නේ කොහොමද? අන්න ඒක තමයි වෙළඳ ගමනේ මීළඟ අභියෝගය. වෙළඳ මනෝවිද්‍යාව.